झूठ नहीं कहानी बनानी पड़ती है. දෘශ්‍යම් කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි. අපේ ලංකාවේ අයත් මාරම ආසාවෙන් බලපු කතාවක්. ඒක සිංහලෙන් ප්‍රතිනිර්මාණය වුණු ධර්ම යුද්ධ ෆිල්ම් එකෙන් හරිස්චන්ද්‍රගේ පවුලේ සටන අපේ අයට ගොඩක් සමීප වුණා. දැන් හැමෝම ඇඟිලි ගැන ඉන්නේ මේ කතාවේ 3 වෙනි කොටස එනකම්. ඇත්තටම දෘශ්‍යම් 3 කියන්නේ මේ මුළු කතාවේම අවසානය කියලා තමයි ආරංචිය. මේ පාර කතාවේ රහස්‍යභාවය රැකගන්න මලයාලම් ෆිල්ම් එකයි හින්දි ෆිල්ම් එකයි දෙකම එකම දවසක රිලීස් කරන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ. අපි ධර්ම යුද්ධයේ පළවෙනි කොටසින් දැක්කේ හරිස්චන්ද්‍ර වරදක් හංගලා තමන්ගේ පවුල බේරගන්න හැටි. දෙවැනි කොටසින් පොලිසියට අහු නොවි බේරුණු හැටි දැක්කා. ධර්ම යුද්ධයේ පළවෙනි කොටසේ හරිස්චන්ද්‍රගේ චරිතයට පණ දුන්න ජැක්සන් ඇන්තනි මහත්තයා අපාතර නැති වුණත් දෙවැනි කොටසේදී බිමල් ජයකොඩි ඒ චරිතය හරිම සාර්ථකව ඉදිරියට ගෙනාවා. අම්මචි පොලිසිය පාපා පොලිස් හරි. ඉතින් තුන්වෙනි කොටසේදීත් බිමල් ජයකොඩිගේ රංගනයෙන් හරිස්චන්ද්‍ර තමන්ගේ පවුල සදහටම නිදහස් කරගන්න කරන අවසාන කැපකිරීම ගැන හරිම සංවේදී කතාවක් අපට බලා ගන්න පුළුවන් වේවි. හැබැයි මේ පාර නීතියේ ඇසට වැලි ගහන එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. අලුත් තාක්ෂණයත් එක්ක පොලිසිය හරිස්චන්ද්‍රව කොටු කරගන්න අලුත්ම උගලක් අදී කියලා හිතන්න පුළුවන්. සමහර විට මේ ධර්ම යුද්ධේ නිමා වෙන්න හරිස්චන්ද්‍රට තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අධ්‍යක්ෂක ජීතු ජෝසප් පවසන විදිහට මේක කවුරුත්ම හිතන්නේ නැති විදිහේ හරිම උද්වේගකර අවසානයක් තියෙන ෆිල්ම් එකක් වෙයි. ආරංචි විදිහට මේ සුපිරි චිත්‍රපටය 2026 මැයි 21 තමයි ලෝපුරා තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මේ ධර්ම යුද්ධයේ අවසානයේ තෙක් මොකක් වෙයිද? නීතියයි බුද්ධයයි අතර සටනෙන් අන්තිමට දිනන්නේ කවුද කියලා දැනගන්න ඔයාලත් ආසාවෙන් නැති. මේ වගේ සිනමාවේ අලුත්ම තොරතුරු සහ විස්තර ඉක්මනින් දැනගන්න සන්රු සිනමා YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. සිනමාවට ආදරය කරන ඔයාලා ඇයි සන්රු සිනමා අපේ channel එකත් එක්ක දිගටම ඉන්න ඕනේ? මොකද අපි දැන්ටමත් අලුතෙන්ම රිලීස් වුණ සුපිරි චිත්‍රපට ගැන හැමෝටම කලින් නිවැරදි විස්තර ඔයාලට ගෙනාවා. ඉස්සරහට එන්න තියෙන දෘශ්‍යම් 3 වගේ ලෝකයේම බලාපොරොත්තු වෙමින් ඉන්න දැවැන්ත සිනමා නිර්මාණ සහ තවත් අලුත්ම තොරතුරු එකක්වත් මග නොහැර බලන්න නම් දැන්ම අපේ සන්රු සිනමා YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. සිනමා ලෝකයේ අලුත්ම තොරතුරු එක අපි හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා. ලොකු ප්‍රශ්නයක් සර්.